මේ ඡායාරූපය ගැන බලනකොට මේක සාමාන්‍ය ස්ට්‍රීට් ෆොටෝග්‍රාෆ් එකක්. හැබැයි මේකට වඩා ගොඩක් මේ ඡායාරූපය බලනකොට මේක 3D ඒ වගේම පොඩි ඇක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඡායාරූප දිත්වය අතර වෙනස බලනකොට මේක සාමාන්‍ය ඡායාරූපයක්. හැබැයි මෙතන මේ දෙන්න අතර සහසම්බන්ධයක් සහ වේගයක් පෙන්වන දෙයක් තියෙනවා. ඉතින් මම හිතනවා වඩා සජීවී ඡායාරූපය වඩා හොඳ ඡායාරූපය මෙන්න මේ ඡායාරූපය කියලා. අපි මෙන්න මේ ඡායාරූපය ගැනත් මම කියනකොට දැන් මේකේ තියෙන ෆස්ට් ක්ලාස් රේට් රාම් බ්‍රස් කියලා මේක මම ගත්ත ඡායාරූපය. මට මෙතෙන්දී අවශ්‍යනේ අපි පිටකොටුවේ ගිහලා වීදියක් පෙන්වනකොට ඒකෙන් කතන්දරයක් කියන එක. දැන් මේ චොකලට් තියෙන කියන්නේ රසවත් වීදියක් වගේ පේනවා. ඉතින් අපි ඡායාරූපයක් ගැන කතා කරනකොට ඒකේ රසවත්භාවය කතා කරනකොට මේකේ යම් අමුතු ගතියක් තියෙනවා. ඒ වගේම තමයි මේ ඡායාරූපය ගැන කතා කරනකොට මේ පරණ ඡායාරූපය ගොඩක් අය මේ වගේ ඡායාරූප අලුතෙන් හදාගන්න අපහසුතාවයක් තියෙන්න පුළුවන්. නමුත් අද AI භාවිතා කරලා ඊටමත් ක්ෂණයකින් මෙන්න මේ වගේ ඡායාරූප මෙන්න මේ தත්වයට පත් කරන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් ඒක අපි ගොඩක් දැනගන්නම අවශ්‍ය දෙයක්. AI භාවිතා කරලා මේක හරවන්න පුළුවන් කියන එක. මේ ඡායාරූපය ගත්තත් මේක මගේ ෆැමිලි එකේ මමයි දුවලා තුන් දෙනා ඉන්න ඡායාරූපයක්. මේක මෙහෙම බැලුවොත් මේ තියෙන්නේ AI එකට ගිහිල්ලා ඒක පරණ ඡායාරූපයක් බවට පත් කළා. ඉතින් අපි කලින් බැලුවා පරණ ඡායාරූපයක් අලුත් කළා. මේ අලුත් ඡායාරූපයක් පරණ ඡායාරූපයක් බවට පත් කළා. ලංකාවේ මොන නගරේ හිටියත් මොන ගමක හිටියත් ලෝකෙ කොහෙ හිටියත් ඔයාලට හැකියාව තියෙනවා ෆොටෝස්ටා ඇකඩමියට ඇවිල්ලා ඡායාරූපකරණයේ විෂයක් වශයෙන් හදාරන්න. ඉතින් ඔයා මේ ලයිව් වීඩියෝ එකේ කමෙන්ට් එකට ගිහිල්ලා බලන්න. ගොඩක් ඔයාගේ ඡායාරූප ගැන කතා කරන්න. ඔයාට ඉන්න තැනින් ඉහළට යන්න ඡායාරූපකරණය කියන්නේ ගතහා සිත ඉතා සිත් කළු කරන විනෝදාංශයක්. ඒ වගේ තමයි මුදල් අදල් හොඳින් හරි හම්බ කරන්න පුළුවන් විෂයක්. මෙහි නිරතුරුව යෙදෙමින් හොඳට ප්‍රැක්ටිස් කරමින් ඉන්න පුළුවන් ෆොටෝස්ටා ඇකඩමියත් එක්ක කවුනොත් ඉතින් මේ පේජ් එකට ඇවිල්ලා පොඩ්ඩක් බලලා ඔයාලට සෑහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔයා මේ ලයිව් එක දකින පේජ් එකට ඇවිල්ලා සියලු දෙනාටම ස්තුතියි ජයන් ජයන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලලිත අබේසුන්දර ෆොටෝස්ටා ඇකඩමිය.